තේදී යකඩ ආයුධය තේදී ළඟට එන්නේ මාසෝන එන්නේ දැන් ඒ දවස්වල කිරියම්මලේ විස්තරය දන්නවනේ ඊට තවත් යවම කරලා ඉස්සරහට මීහරක් එන්න රෑන ඉරිකට පිවින ඒ කියන්නේ හරක් රෑන අපි ඉන්නේ ඉස්සරහට සති ගානකට ඇදෙන්න පුළුවන් කතාවක් ළඟ. අපිත් එක්ක සවේ ඉන්නවා. සවේ අපි හෙන ගොඩක් දුරක් ආවනේ. ගොඩක් දුරක් ආවා. අපි මේ මහානෝනගෙන් පස්සේ ආපු දුරම වගේ. මේ අපිත් එක්ක ඉන්න විශේෂ කෙනෙක් සංජු. වීඩියෝස් බලන සුපිරි චරිතයක්. අපිත් එක්ක සෙට් වුණා. මේ සංජු තමයි මේ කැලේ ගැන කියන්නේ. සංජු මෙහෙමයි අපිට ඔයාගේ අම්මා නම් දෙකක් කිව්වා. දැන් ඔයා කිව්වා අම්මා කිව්වා අපිට මොන නම හොඳයි කියලා. දැන් ඔයා කියන නම තමයි දිගටම යන්නේ සීරීස් එකේ. අනිත් නම කියන්නේ අපි. ඒක රහසිගතව තියාගමු. මොකක්ද ඔයා හිතන නම? දික්කලේ කියලා. හරි. දික්කැලේ කියලා කියනවා. හරිද? දික්කැලේ තමයි මේ ඉන්නේ. මේක ඉස්සරහට මේ දික්කැලේ සීරීස් එක කරනවා. අපි මේ පෙන්නන්නම් පාර. අම්මටම සිරියනවා පාර මේ සංජු මේ දිගට දිනක්ක. මේ විදිහටමයි තියෙන කැලේ ඉවරනකම්. ඉවරනකම් මේ බොරළු පාරක් තියෙන්නේ. මේ අහස වේනවා ඇදී. සුපිරි ප්ලේස් එකකින් සංජු තමයි අපේ අද නඩේගුරා ඉස්සර ඔක්කොම අපිට කියන්නේ. සංජු මේ කැලේ අපි ඇතුළට බහින්න කලින් විස්තරේ කියනවාද මේ කැලේ මොකක් හරි මේ ඔයාලා මට කිව්වේ මිනිහෙම ගෙනව දාපු සීන් එක දික් කැලේ ප්‍රශ්න ඇති වෙන්නේ ඕක නිසා නැත්නම් ඔයගේ ඇතුලේ තව සීන් තියෙනවද ඊට කලින් නම් තිබ්බා කියන්නේ ඉස්සර කියන්නේ ජීපී කාලවල වගේ හරි ගොඩම ප්‍රශ්න වෙලා තිබ්බේ මේක ඇතුලේ මිනිහ මෙහෙම මරුවා දික් කැලේ ඔව් කියන්නේ ගෙනල්ලා මරලා දාලා තිබ්බා ගෙනල්ලා මරලා දානවා මේකේ හරි ඊට පස්සේ සංවර්ධනයත් එක්කම ඉව නැති වුණා හරි ඊට පස්සේ කාලෙක තමයි ඔය මල් ශාලා වලින් එහෙම ගෙනල්ලා දාන්නේ ඔව් පාර්ට්ස් ගෙනල්ලා දානවා හරි දැම්මට පස්සේ දැන් ඔය ඉව ඇදලා දැන් බල්ලෝ එමතර දානවානේ අම්මරසරි ඊට පස්සේ මිනිස්සුන්ට බය වෙනවා සෑහෙන හරි ඔව් ඊට පස්සේ ආයෙ ටිකක් කල් ගියාට පස්සේ සාමාන්‍ය මාස 5-6ක් කියන අවුරුද්දක් විතර ගියාට පස්සේ මේ පාරේ දැන් බයිසිකල් බයික් යනවා කියන්නේ මේ ගම් දෙකක් ගමක් ඇතුළට යන තියෙන ෂෝට් රෝඩ් එකක් ගම් දෙකක් කනෙක්ට් වෙන පාරක්ද මේ අතුරු පාරක් වගේ තියෙන්නේ මේක නැත්නම් ලොකු වටයක් යනවා වටෙන් යන්න ඕනේ කැලේ මැද්දෙන් යන පාරන්නේ පාරක් ඒතකොට බයිසිකල් වලට නැකපු ප්‍රශ්න අන්න එහෙම ප්‍රශ්න ගොඩාක් තියෙනවා ඉතින් මම මේ කාලේ ගම් දෙකක් තියා ගම් 10ක් කනෙක්ට් වෙනවා තුඹ යනවද මේ කාලේ රෑ අවුලන්නේ මම තවටත් යන්නේ මම කියන්නේ ගම් නෙමෙයි මං ගෙවල් දාලා ගියත් මං යන්නේ නැහැ ඔය යනවද මං නම් යන්නේ ඒ කියන්නේ පෙට්‍රල් නැත් වටෙන් හරි තල්ලු කරන් යනවා බයික් එක ඒක යනවා කියන්නේ තනිකර ඔයා කියන්නේ සංජු මේක මේ හොල්මන් ෆිල්ම් එකක් වගේ මේක ඔව් මේක පාර හදලත් අවුරුද්දක් දෙකක් කට්ටිය යන්නේ සිරාවට දැන් යන්නේ මේක ඒක යනවනේ මේ කොළ හරි පොඩි වෙලා හරි තියෙන්න ඕනේ ආ ඒකත් යනවා අඩුයි ගොඩාක් දුරට යන්නෙම නැති තරන්නේ නැත්තර දවසකට වාහන 10ක්වත් යන්නේ යන්නේ ඒ කියන්නේ මචං මේ අඳුරේ ඝනත්වය පට්ට වැඩි ඒ කියන්නේ මම ෆේස් කරපු වැඩිම මචං ඝනත්වය හොඳේ ලයිට් එක ඔෆ් කරලා දැක්කම ඒ කියන්නේ මේ කැම් එකකට පස්සේ නොයිස් පික් කරනවා කියන්නේ ඔව් ඇස් දෙක ළඟ ළඟ නොයිස් පික් කරනවා මචං හරිද ඒ තරම් මේ ඩෙන්සිටි එක වැඩි ඉතින් සංජු මේක අපිට සති කීයක් වගේ ඇදෙයිද මේ කතාව මෙහෙම අපි දික් කැලේ ගැන අපි හොයන්න ගත්තත් මේක හොයන්න ගත්තොත් ජීවිත කාලෙම හොයන්න මෙහෙමයි දික් කැලේ ගැන අපි ඉස්සෙල්ලා මචං දැන් ඔය ගම්මු කියන දේ මේ පාරෙන් යන්නේ හරිද ඔය වගේ කතා තියෙනවනේ අපි ඕක ඔස්සේ දුවමු හරිද රිසර්ච් බේස් එකක් විදිහට යන්නේ ඕක ඔස්සේ දුවලා අපිට කැම් එකෙන් කැප්චර් වෙනවා එවිඩන්ස් අනම්මනම් අපි එවිඩන්ස් ගමු දවස් අදයි අද සම්පූර්ණ අරගන්න බලමු ඊට පස්සේ තව දවසක ආයෙසට තව කොහෙන් හරි මේකට බහිමු බහලා එවිඩන්ස් ගමු දික් කැලේ කියලා යන් අපි ඉස්සරහටම ඊට පස්සේ ඒ එවිඩන්ස් එක මත අපිට බලන්න පුළුවන් නම් මේකේ ඉන්නවද කට්ටිය මචං නැද්ද නැත්තම් නිකන් මේ මතයකටද මේ බය වෙන්නේ කියලා අපි ඒක ඔස්සේ කට්ටියට හෙලි කරලා දෙමු දැන් මේ අපි ඉන්නේ තව එක කැලලක් විතරයිනේ ඔව් කියන්නේ 100ට දශම ගානක් අපි ඉන්නේ අම්මා බය කරනවා පාර නෑ නේද ආ එහෙමද ඔව් මේ අපි එක පාරකනේ මේ වගේම පාරවල් තියෙනවා මේ පැත්තටම තියෙනවා පාරවල් 6ක් විතර අම්මා දිගට මේ වගේම 6ක් මේ පාරම 6ක් විතර තියෙනවා දැන් මේ 6නුත් 3ක් 4ක් වැහිලා තියෙනවා වැහිලා තියෙනවා ඔය කියන්නේ යන්න බෑ ඒක ප්‍රශ්නේ කි තනියෙන් එක්කෙනා පාර යන්න ඕන ලයික්ස් අඩු ගානේ 1500ක් වගේ නැත්නම් යන්නේ නැහැ මලවට යන්නේ නැහැ 1500 දුන්න තනියෙන් එක්කෙනා වෝකි ටෝකි අරගෙන පාරක් තුනක හරි 6ක හරි යනවා හරි 1500යි ලයික්ස් යනවා සංජු අපි බහිමුද කොහෙන්ද බහින්නේ බහිනවනවා
අපිට මෙහෙමයි පාරේ අපි ගිහිල්ලා බලනවද ඇතුළට බහිනවද කොහොමද වෙන්නේ? පාරෙන් ගිහිල්ලා බලන්නත් පුළුවන්. හරි. පාර ගිහිල්ලා කැලේ පැත්ත බලන්න මේ පැත්තට බහින ගමනේ හොඳයි මොකද? මේ පැත්ත තමයි කැලේ දිගට තියෙන්නේ. හරි. මේ පැත්තට දැන් බස් ඉස්සල්ලාම පාරනේ. මේ පැත්තට තියෙන කිලෝමීටර් 3ක් විතර. පවුරන් ගන්න. එකක් මේ පැත්ත පහු කරන් ආව පැත්තනේ. මෙහාට තව තියෙනවා. තියෙනවා. කිලෝමීටර් 10ක් 15ක් විතර. අපි අර අනම්මනම් කර බෑග් එකෙන් පාස් කරා මම කියන්නේ මේ වල තියෙන අරමන කෑලි එක. බය වෙනවා. ඒ ගොරෝන සද්දයක් ආවද? ගොරෝන සද්දයක් ආවා. හා? ඔය බය වෙනවා. ඕ දැන් එද්දිත් ඒ ගොරෝන සද්දයක් ආවද? ගොරෝන සද්දයක් ආවද? හා? ඔය බ්‍රේක් නැද්ද ඒක? ඔය මොකද එහෙම තියෙනවනේ. කිරෙවයි. මේ පැත්තට එන්නේ ආවේ. තාම ගොරෝන මචං. අර උගුරෙන් අර ගර 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 ගන්න සද්දයක් ඔය. සංජි මෙතන වාහනේ තියෙන එකද නැත්නම් එළියෙන් වාහන දිහා අතුලට බහිමුද අපි? යාන් දිගියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හා? එහෙම තියන්න පුළුවන් ලොක් කරලා තියෙන්නේ. එතන අපිට ජීවිත අවදානමක් නැහැ කියලාද? ඔබ මේ ටයිම් එකට බෑලා තියෙනවා සංජි මෙතන? මොකද? ඔව්. ඔය නිදිලා තියෙන විදිහට ගිහලා. නැවතුනේ දනන්නේ. නැවතුලා ඉඳලා තියෙන අතුලේ තියෙන පල්ලිය. මේක ඇතුලේ? ඔව්. ඒකේ පල්ලිය තමයි පල්ලිය සමහර අවුරුද්දකට එකපාරක් දෙපාරක්. කතෝලික කට්ටිය ඇවිල්ලා පොඩි කැම්පින් වගේ තියෙනවා. සිරාවට. අර ඒක නේ හිග් ගෑවිලා ගියා නේ පොඩ්ඩක් ඉන්ට්‍රෝ එක ගන්න ගමන් හිටියේ. මෙහින් අද සද්දා මෙහින් ගිරවුවා. ඔව්. මේ අත්තක් කරනවා වගේ දෙපාරක් විතර. නේ සවේ. හොරු ඉන්නවා සමේ. ඈ? හොරු ඒකට හොරු රින් යන්න බෑ. ඉන්ට්‍රෝ එක ගන්නවත් එක්කම සද්දයක් ආවා. අපි ඉස්සරහට ඇවිදිනවා සංජු කිව්වා මේ මහසෝනගෙත් එන්නේ මේ සද්ද කියලා. ඔව් ඒ කියන්නේ. මේ වැඩ කරද්දි හරි. දැන් අපි සාමාන්‍ය කොමුණියක් කපන්න පුල් කපන්න අරන් යනවානේ. යනවනේ. ඒතකොට දැන් අරනකද ඒ සාමාන්‍යයෙන් කියන්නේ විද්දී හරි. මාසෝනගේ එන්නේ අර උගුරෙන් අර අපි ආ මැරෙන්න කිට්ටු වෙද්දී අර උගුර සැමහිර වෙද්දී එන්නේ ගොර ගොර සද්දයක්. සද්දයක් ආවා. මේ සද්ද තමයි සමානයි. එන්නේ. ඔව්. දැන් අපිට ඇහුනේ ඒ වගේ සද්දයක්. මම ඒකයි කිව්වේ ඒ සද්දයක් යාවේ. සරකල යන්නේ බං යන්නේ. මේක දවල් කිව්වේ මේ හැටි අර ගහාරීක පේන්නේ නැහැ. පේන්නේ නැහැ නේ. පේන්නේ නැහැ දිත්ත කලුවර සීන්නේ යන්නේ. පත්තුනේ. මේක සත් ඉන්නවනේ එරුවේ. දැන් මේ තැන් වල හා මේක ගත්තේ මෙදුල් වගේ සුද්ධ වෙලානේ තියෙන්නේ. ඔව්. ඒක තවහර මෙහෙම යනවා නම් ඉතින් අර කාර්ලා වගේ තියෙන්නේ. කාර්ලා වගේ දිනනවා නේ. වල්ලූර. මල්ලි ඕගොල්ලෝ කරන සීන් එකේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ආරූඪ ආවේශ කරගන්න නැත්නම් අර යක්කු ගෙන්නන්න කියන ගාථාර හිමේ තියෙනවද? තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ ගෙන්නන්න කියන්නේ ගොඩක් ආරක්ෂා මේව තියෙනවනේ. හරි. එකක් දාලා තියෙනවා සියමත්තු නමෝරාම. හරි. ඒක තමයි ගොඩක් කියන්නේ. සියමත්තු නමෝරාම කන්ද සේනා සමාගම වඩික තන්ත්‍රමණිකන්තන් ඔබ්බින් මංගල නමෝනනම්. හරි. ඔබ්බින් කංජන්ත හස්තේන වඩික කරගතේ මුකේන විස සර්පේන උදරේ පංචකේසකේ ශීර්ෂේ නාගවන්දාමි කියලා හොම දිගට කියනවා කියන්නේ දැන්. එතකොට කිව්වම එනවද එහෙමද? ඒ කියන්නේ ඒක තමයි කියන්නේ සූනියන් දෙයියෝනේ. හරි. ඒක කරන්නේ ගන්නන කියනවා. කියනවා. සරකල යන්නේ බං. මේ කැලේ නේ අම්මා කිව්ව අතරමං යනවා කියලා. කියන අතරමං කරනවා කියන්නේ මේ කියලා දරකරයක් එන්නේ මේක.
දර කඩන්න කට්ටිය නෝනේ. හරි. දැන් තමයි නැත්තේ. දර කඩන්න දාපු ගොඩක් ඒවා තමයි පාරවල් තියෙන්නේ. ඔව්. ඊට පස්සේ ওই දවල්ට හරම දෙන්න හරම කට්ටිය එනවා. හරි. ඒ කියන්නේ දැන් දර කඩන්න කට්ටිය ඉස්සර ඇවිල්ලා තියෙනවා. හරි. ආවට පස්සේ දැන් කට්ටිය තනි තනි බෙදෙනවනේ. ඔක්කොම එක තැන කඩන්නේ නෑනේ. ඔව්. ඒ බෙදෙද්දි කිරියම්ම කෙනෙක් දර කඩ කඩිද්දි එයා එක සැරේ මීහරකෙක් දැකලා තියෙනවා. ඇතුලේ. ඇතුලේ සාමාන්‍ය බදින්නේ නෑනේ හරක්. ඔව්. ඊට පස්සේ මීහරක දැක්කට පස්සේ දැන් මෙයා බැලුවා ආපු තැනක මෙයාට හොයාගන්න බෑ. මීහරක. ඒ කියන්නේ ඒ දවස්වල මීහරක වල්ලූර කියන්නේ මහස්පොන්ගේ දිෂ්ටිය. දිෂ්ටිය. ඒක මහසෝනගේ බැල්ම වෙනවා කියන්නේ. ඔව් හරි. මේ මීහරක වල්ලූර ඒකින් තමයි කැලෑවල ගොඩක් මේ ප්‍රශ්න තියෙන්නේ. තියෙන්නේ නේ. ඔව් ඊට පස්සේ මෙයා ඒ ඌ පොරසත් බදනවලු. අයින්ද වගේ හොඳට අර කකුල් දාලා හොඳ පොරසත් බදනවලු. බදනවලු හරි. මෙයා ගාවට එන්නේ අතේ මන්නේ. මහසෝන එන්නේ. දැන් ඒ දවස්වල කිරියම්මලේ විස්තරය දන්නවනේ. ඔව්. ඊට තවත් යවම කරලා ඉස්සරහට මීහරක් එන්න රෑන. ඔව් හරිද. ඉරිකට පියුණා. ඒක සිරා. ඒක සිරා. ඒ කියන්නේ මීහරක් රෑනක්ම. අම්මලා. ඊට පස්සේ මේ එයා දැන් දන්නවා හරි මේක තමයි ප්‍රශ්නේ. හා. දැන් ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ යාය කියන්නේ මේ තියෙන නේද ජාම. හරි. ඒ ජාම වැරදි වෙලාවට ආපුවම තමන්ගේ වෙලාවත් එක්ක බලද්දි ඒක සෙට් වෙනවා එහෙම. හරි. ඊට පස්සේ මෙයා දැනගත්ත හරි මේක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හා. කියලා එයා කියලා තියෙන්නේ දර කඩන්න ගියා පුරුවේ බිමට එලලා. හරි. එයා ඉඳගෙන මන්නෙත් කුඩින් තියාගෙන හා. එයා පිරික් කියලා තියෙනවා. අම්මා. එතනම පිරික් කියලා මම දැන් කර්ණීයමෙත් සූත්‍රය නේද කියන්නේ නැත්තේ. හා. පිරික් කියලා ඉවරලා ඇස් දෙක අරිද්දි එයාට සාමාන්‍ය ටිකක් දුරින් පේනලු සුදු වැලි ඒ කියන්නේ සුදු වැලි පාරක් වගේ. හරි. ඒ කියන්නේ සුදු වැලි අතුරුලා වගේ ඔව්. පාරක් පේනවලු එයාට. ඊට පස්සේ එයා ඒක දිගේ ගියලු. එයා ඒක දිගේ ගියාට පස්සෙම එයා කැලෙන් එළියට ඇවිල්ලා තියෙනවා. එයා කියනවා එයා ඉඳගද්දි වැලි තියා කිසිම දෙයක් නැහැලු වගේ. නැහැලු. හරි හරි. වටේට කැලේ විතරලු තියෙන්නේ. අර පිරික් කියලා ඉවරලා ඇස් දෙක අරලා බැලනනම් එයා ගාවින් ඉස්සරහින් තියනලු සුදු වැලි. වැලි පාර. ඒ කියන්නේ ඒ පාරෙන් ගියාට පස්සේ තමයි එයා කැලෙන් එළියට ගිහලා තියෙන්නේ. කිරියම්ම කියන වාගේද මල්ලි? ඒ කියන්නේ අපේ ඔය දැන් මගේ යාළුවා කියනවා මෙහෙ පැත්තේ මේ ගමේ. හරි. එයාලා කිරියම්ම ගැන තමයි එයාලා කිරියම්මල ගොඩක් ඉන්නවා. ආ. මේ කට්ටියක් විතරනේ තුලට එන්නේ. එන්නේ. හරි. කට්ටිය වෙනම බෙදිලා බෙදලා යන්නේ. දර කඩන්න යන්නේ. එයා කියනවා කිසි දෙයක් හංගන්න දෙයක් නැහැලු. මාසෝන් අවතාරමුළු තමයි ආවේ. මොකද ළඟට ඇවිල්ලා මුකුත් කරන්න බැලු මන්න තිබෙයිද. හරි හරි. ඒකයි. ආයුධයක් තියෙදි ළඟට එන්නේ නැහැ. නෑ.